ඉතින් ආයුබෝවන් සුබ දවසක් කියලා නැවත වතාවක් පිළිගන්නවා අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් පහුගිය දවසක මගේ ගෝලයෙක් මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා පන්ති වෙලාවේ. ඉතින් දැන් අපේ ඔන්ලයින් ක්ලාස් එකකින් ඉඳන් චිට් එවන්න බෑනේ. මැසේජ් එකක් විදිහට දාලා තමයි මේ ප්‍රශ්නේ මම ඇහුවේ. ඉතින් ඒ ගෝලයා අහපු ප්‍රශ්නේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද පන්ති අනිත් ළමයින්ටත් වැදගත් වෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ පසුවස්වන තාක්ෂණ ශිල්පකම දියුණු කර ගැනීම මේ වගේ දේවල් වලට ජීව විද්‍යාවේ දැනුම නැතුව බෑ. ඒවට වෙනම ඩිග්‍රී හිටන් වෙනම උපාධි පාඨමාලා පවා තියෙනවා දැනට විශ්වවිද්‍යාලවල. හරි. ඔන්න විදිහට අපේ තිරසාර ආහාර නිෂ්පාදනය කොටස ඉවර වෙනවා. චවින් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒකට මම පොඩ්ඩක් උත්තරයක් දෙන්න ඊළඟ කොටස අලුත්ම කොටසක් ඒකට යන්න කලින්. චවින් ආව මොකද මේ ඉංග්‍රීසි කෝස් එකක් නේ. ඉංග්‍රීසි කෝස් එකකට මේ එතකොට මේ හොඳම දේ තමයි දැන් මම නිතරම කියන දැන් අද දවසේ ඇතුළත මම වැඩිපුරම කියපු කතාවක් තමයි මේ ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලයේදී නැත්නම් උසස් අධ්‍යාපනයට යනකොට මොනවද ඕන වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඕන වෙනවා. ඒක ළමයි මේ මොන විෂය මාලාවෙන් ගියත් ඒ කියන්නේ මේ ෆයිනන්ස් කරන්න ඕනේ නැහැ. කොමර්ස් වලින් A level කරත් ඊට පස්සේ ටෙක් වලින් A level කරත් ඊට පස්සේ මොනවද ආර්ට් වලත් ගොඩාක් සබ්ජෙක්ට්ස් තියෙනවා ඉංග්‍රීසි වලින් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි මොකද අන්තර්ජාතික විදිහට තමයි උගන්වන්නේ විශ්වවිද්‍යාල. විශ්වවිද්‍යාලය කියන්නේ මේකයි. ඒක ග්ලෝබලි තියෙන සබ්ජෙක්ට්ස් තමයි ඉගෙන ගන්න. පැහැදිලිද? ඒතර ඉංග්‍රීසි අනිවාර්යෙන්ම ඕනේ. ඒක හදා ගන්න ඕනේ. සහ තව කතාවක් තියෙනවා. දැන් ඉංග්‍රීසි ගත්තාම එදිනදා ජීවිතේ භාවිතා වෙන ඉංග්‍රීසි කියලා වෙනම જાතියක්. ඒ වගේම කැම්පස් එකේ ඒ විෂයට අදාළව පාරිභාෂික වෙන ඉංග්‍රීසි කොටස් ටිකක් වෙනම තියෙනවා. හරි? එතකොට මේ දෙකමත් ඉගෙන ගන්න ඕනේ ඉස්සරහට යනකොට. සා ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රසන්ටේෂන් කරන්න තියෙනවා ඉස්සරහට ගිහිල්ලා ඉදිරිපත් කිරීම කරන්න තියෙනවා. එතකොට ඒවට මොනවද ඕනේ? එදිනදා ජීවිතේ කතා කරන ඉංග්‍රීසිත් ඕනේ. නේ? කතන හැකියාව ඕනේ. සා අර පාරිභාෂික වචන මේ දේවල් ටිකත් ඕනේ. එතකොට මම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන කැම්පස් එකට යන්න පුළුවන් නම් හොඳයි කියලා. හැබැයි චවින් A level කරන අවුරුදු දෙක ඒකට කාලේ වේදම් කරන එක එච්චර නුවණැති දෙයක් කියලා මම හිතන්නේ නැහැ. ඉංග්‍රීසි ඕනේ තමයි අනිවාර්යෙන්ම ඕනේ. ඒ A level ඉවර වුණාට මම කියවනේ ඔයගොල්ලන්ට අවුරුද්දක් තියෙනවා කියලා. හරි? ඔය අවුරුද්ද පුරාවට ඒ කියන්නේ හරියට මේක කරගත්තොත් එන්නේ. හොඳේ. නැත්තම් මොකද වෙන්නේ? ආයෙ පාරක් කරනවා කියලා කියන්න නම් බෑ. මම කැමති ඇත්තටම ඔයගොල්ලෝ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරනවා නම් අනිවාර්යෙන් මේක හොඳම වැඩක්. හරි? මමත් කැම්පස් යන්න කලින් කෝස් එකක් කරා ඉංග්‍රීසි කෝස් එකක්. හරි? එතකොට මේ ඒක ජීවිතේටත් වටිනවා ඇති. ඉස්සරහට ස්කිල් එකක් ළමයි හැමදේශෙම මම කියන භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ස්කිල් එකක්. හොඳේ. ඔයගොල්ලන්ට මම නිතරම කියන වාහනයක් එලවන්න ඉගෙන ගන්න ඒක ඔයාගේ ස්කිල් එකක්. ඊට පස්සේ පීනන්න ඉගෙන ගන්න ඒක ඔයාගේ ස්කිල් එකක්. සිංහල භාෂාවට අමතර වෙන භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න ඒක ස්කිල් එකක්. ඒ වගේ මොකද වෙන්නේ ඔයගොල්ලෝගේ? ඔයගොල්ලෝගේ පර්සනැලිටි එක වැඩි දියුණු කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි දැන් අවුරුදු 4ක විතර ඉඳන් මම YouTube එකේ vlog කරනවා කැම්පස් ජීවිතය ගැන. මම ඉගෙන ගන්න මෙඩිකල් ෆැකල්ටි එකේ මගේ කැම්පස් ජීවිතය ගැන vlog කරනකොට මේ පහුගිය අවුරුදු 4 තුරාවට මෙන්න මේ වගේ කමෙන්ට්ස් ටිකක් තමයි ආවේ. මේ බලන්න. පේනවනේ අවුරුදු ගාණක් තිස්සෙම ළමයි මගෙන් අහන්නේ කැම්පස් යනකොට ඉංග්‍රීසි ඕනේද සහ කැම්පස් යන්න කලින් ඉංග්‍රීසි කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ ඒ ලෙවල් වලලා ඉන්න අවුරුද්දේදී මොකද කරන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න ටික මම ඒ කිව්වා වගේම තමයි ඉංග්‍රීසි භාෂාව කියන්නේ විශ්වවිද්‍යාලයේදී අනිවාර්යයෙන්ම වැදගත් වෙන භාෂාවක්. ඉතින් විශ්වවිද්‍යාලෙ විතරක් නෙමෙයි ළමයි. ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට නොගියත් කවදා හරි රැකියාවක් තෝරගනිද්දී ඔයාලගේ ජීවිතේ ස්කිල් එකක් විදියට ඔයාලට අනිවාර්යයෙන්ම වැඩි දියුණු කරගත යුතු හැකියාවක් විදියට ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන්ම කතා කරන එක හසුරවන එක වැදගත් දෙයක් වේවි. මම මේ ළඟදී ඉන්නකොට මට අහන්න ලැබුණා විස්තර කිහිපයක් යම්කිසි පාඨමාලාවක් ගැන. ඉතින් ඒ පාඨමාලාව ගැන මේ මම තවදුරටත් හොයලා බැලුවා. එතකොට ඒගොල්ලෝ මට දුන්න තොරතුරුත් එක්ක මට හිතුණා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්න දරුවන්ට මෙන්න මේ ඉංග්‍රීසි පාඨමාලාව මට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එක හේතුවක් තමයි මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම පවත්වන්නේ කොළඹ, මොරටුව, ඒ වගේම කැලණිය වගේ විශ්වවිද්‍යාලවල
ඉංග්‍රීසි සඳහාම කතිකාචාර්යවරුන් ඉන්නවා. ඉතින් ඒ කතිකාචාර්යවරුන් විසින් තමයි මේක පවත්වාගෙන යනවා කියන්නේ. ඉතින් සුදුසුකම් ගැන ආයෙමත් කතා කරන්න දෙයක් නැහැ. මේ පාඨමාලාව ඉගෙන ගන්න තියෙන ඔබට ඒ ගුරුවරුන් ගැන. ඒ වගේම තමයි තවත් කතාවක් මේකේ ඇෆෝඩබිලිටිය ගැන ගත්තොත් එහෙම මේ ඒගොල්ලෝ කිව්ව විදිහට රුපියල් 6000ක් වගේ මුදලක් තමයි ස්පෝකන් ඉංග්ලිෂ් සඳහා ඒගොල්ලෝ අය කරන්නේ. ඒ විතරක් නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක ඔයගොල්ලෝ මේ YouTube වීඩියෝ එකකින් දැකලා ගියා කියලා කිව්වොත් ඒ කියන්නේ විශ්ව පෙරේරා YouTube නාලිකාවෙන් හරි බයොලොජි ලෙසන්ස් විත් විශ්ව කියන YouTube නාලිකාවෙන් හරි මේක දැකලා තමයි මේක ගැන දැනගත්තේ කියලා කිව්වොත් තවදුරටත් ඩිස්කවුන්ට් එකක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. මුදල් අඩු කර ගැනීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා වැඩි විස්තර description එකේ තියෙනවා. ඒ සඳහා භාවිතා කරන්න ඕනේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා. ඒ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට තවදුරටත් මිල අඩු කරගන්න. ඒ විතරක් නෙමෙයි මේ මුදල් ඕගොල්ලන්ට වාරික වශයෙන් ගෙවීමේ හැකියාවත් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් මූල්‍යමය අතින් පවා දරුවන්ට වාසිසහගත පහසුවෙන් ළඟා කරගත හැකි පාඨමාලාවක් විදිහට මට දකින්න පුළුවන් එකත් මේ රෙකමන්ඩ් කරන්න එක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ අපිත් එක්කම අපේ වයස්වලම වෛද්‍ය පීඨවල වැඩ කරපු අපි ඉගෙනගත්ත ශිෂ්‍යයෝ ටිකක් කියන මගේ යාළුවෝ ටිකක් මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එක අනිත් පැත්තෙන් මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේකට කවදා හරි ඔයගොල්ලෝ ගියොත් අනිවාර්යයෙන්ම මේ මාස කිහිපෙ ඉවර වෙද්දී ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝගේ ඉංග්‍රීසි භාෂාව කොහොමද ඔයගොල්ලෝ හදාගත්තේ කියලා. ඒක අනිත් තව කෙනෙක්ටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් ඒ වගේ මේකේ පාඨමාලාව ඔයගොල්ලන්ට A level ඉවරනාට පස්සේ මේ 2026 ජනවාරි මාසේ ඉඳන් තමයි මේක පටන් ගන්නවා කියන්නේ. ඒ හින්දා දැම්මම අදාළ WhatsApp group එකට ඇඩ් වෙන්න. ඒ ඔක්කොම විස්තර ටික තියෙනවා description එකේ වගේම මම comment section එකෙත් දාලා තියන්නම් විස්තර ටික. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.